සුබ උදෑසනක් ඔයාලට. අද මගේ දිනපොතේ 3 වෙනි පිටුවට යන්නේ හරිම සතුටකින්. ඔයාලත් සමග ඒ සතුට බෙදා ගන්නටයි. ඉතින් අපේ ගමට හිරුවෙලිය වැටෙන්නේ මෙන්න මෙහෙමයි. හිරුවෙලිය ටිකෙන් ටික වලාකුළු අතරින් වැටෙන ආකාරය හරි ලස්සනයි. අපේ ගමේ වෙල්යාය අසල තිබෙන පන්සල් කන්දේ ඉඳලා බලනකොට සීපාදස්ථානය සමහර කාලවලදී සමහර දිනවලට ඉතාම පැහැදිලිව පේනවා. වෙල්යායෙන් හැමෙන සුළඟින් වැවේ ජල රැලි නැගෙන අයුරු මෙන්ම ඈතින් දිව යන දුම්රියත් සමග කෙමෙන් කෙමෙන් හිරු උදාවන දසුන හරිම චමත්කාරයි. මම උදේ පාන්දර මගේ ගෙවත්තට යනවා. මම උදේ පාන්දර ගෙවත්තට යන්නේ හරි ආසාවෙන්. මගේ හරිත පැටව ටික බලන්න. එයාලා මට හිතෙන්නේ මං එනකම් බලන් ඉන්නවා වගේ. එයාලව බලලා එයාලත් එක්ක කතා කරලා ලබන තෘප්තිය හරි වටිනවා. මගේ ගෙවත්තේ වැඩට අද උදව් කරන්නත් කෙනෙක් මට ඉන්නවා. මට කරගන්න අමාරු දේවල් කරන්න උදව් වෙනවා. පාත්ති හදන්න, වල්පැල ගලවන්න වගේ දේවල් වලට. මම මල් වර්ග, පළතුරු වර්ග වලට අමතරව එළවලු වර්ග, අල ಜಾති, ඖෂධ වර්ග, පලා ಜಾති එකතු කරගන්නත් හරි කැමතියි. ඉතින් මම ගිය සතියේ අපේ කෘෂිකර්මයට ගිය වෙලාවේ එළවලු බීජ කීපයක් ගත්තා. මේ තියෙන්නේ මම ගිය සතියේ තවන් දාපු රාබු පැල. ඒවනම් තාම මගේ ගෙවත් ඉන්නේ චූටි පැටවු ටික. එයාලා පොන්චි කාලේ විවිධ සත්තුන්ගෙන් පරිස්සම් කරගන්න හරිම අමාරුයි. ඉතින් මම අන්නසිකොළ ගහ වටේම තියෙනවා. එරබුදු දඬු කපලා ගහ වටේම තියලා ආරක්ෂා කරගන්නවා. ඒවල තියෙන කටු ගතිය නිසා පුංචි සත්තු වෙනවා අඩුයි. මම ගිය සතියේ මාකට් ගිය වෙලාවේ දැක්ක රතු පාට පැෂන් ෆෘට් වර්ගයක්. මම මේ තවන් දාන්නේ ඒක. මගේ වත්තේ පැෂන් ෆෘට් වර්ග දැන් ಜಾති 4ක් තියෙනවා. රතු පාට මේකයි, කහ පාට සාමාන්‍ය පොඩි පැෂන් එකයි, කහ පාට ලොකු එකයි, නුවරඑළිය හැදෙන අර කළු පාට එකයි. ඉස්සර මගේ ළඟ තිබුණා කහ පාට බතල එක. ඒක හරියට ලස්සන මල් වැලක් වගේ ඉක්මනිනුත් හැදෙනවා. ඒක මගෙන් වඳ වෙලා ගියා.
මම ගියේ සතියේ හිතවත් කෙනෙකුගේ ගෙදර ගියා. මට එහෙදි කහ බතල ටිකක් හම්බුණා. ඒක තමයි මම මේ දැන් පැල කරන්නේ. තව එකක් උන මේ තියෙන්නේ මං ඉස්සෙල්ලා කිව්ව සාමාන්‍ය පොඩි කහ පාට වැල් දොඩක්. මගේ peer ගහ ළඟත් එක වැලක් තියෙනවා. මේක මගේ මැරිච්ච කිලෝ peer ගහ. ඒකට යවන්න තමයි මම හිතාගෙන ඉන්නේ. මේ තියෙන්නේ අර කහ පාට ලොකු පැෂන් එක. ඒක දැන් හොඳටම හැදිලා ඒක මේ ජැම්සන් ගහකට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අර පොඩි පැෂන් එකේ නම් කොළ ආහාරයට ගන්නවා. මේ ලොකු පැෂන් එකේ කොළ නම් ආහාරයට ගන්නෙ නැහැ. නුවරඑළිය පැත්තේ හැදෙන කළු පාට පැෂන් జాතියකුත් තියෙනවා. ඒකේ ගෙඩි ගෙනල්ලත් මම ඇට දැම්ම පැලවෙන්න. ඒකේ නම් පැල තාම ගොඩාක් චූටි. ඉතින් මං හිතුවා මේවට දාන පොහොර ಜಾති ගැන ඔයාලා සමග බෙදා ගන්න. කෙසෙල් ලෙලි, බිත්තර කටු, මාළු කපලා ඉවත් කරන කොටස් දාලා තමයි මම මේ දියරය හදාගත්තේ. මේකට තව වතුර දාලා ස්ප්‍රේ කරන්න ගත්තේ. මම මේ හදාගත්ත පොහොර දියරය මගේ ස්ට්‍රෝබෙරි පැලේට දාන්නයි මේ හදන්නේ. ඔයාලත් මේ විදිහට හදලා බලන්නකෝ. ගෙවත්තේ පළදාව ඉක්මනට වර්ධනය වෙන හැටි. හරියට බලන් ඉඳි හැදෙනවා වගේ. මේ තියෙන්නේ අද ගෙවත්තෙන් ගත්ත පළදාව. මං ඔයාලටත් කියන්නේ ඔයාලගේ ගෙවත්තෙත් පුළුවන් විදිහට පුංචි දෙයක් හරි වවන්න. එයින් ලබන පළදාව හරි සතුටක් අපට ලැබෙන්නේ. මං අපේ පුංචි දූ පුතුන්ටත් කියන්නේ ඔයාලටත් පුළුවන් විදිහට පුංචි දෙයක් හරි වවන්න. ඒක වැවෙන හැටි බලලා හරි සතුටක් අපට ලබන්න පුළුවන්. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.